වකුගඩු දෙක දුර්වල කෙනෙක් නම් හරි වකුගඩු රෝගයක් තියෙන කෙනෙක් නම් හරි මොනවද කරන්න ඕනේ? වකුගඩු රෝගයක් කියන්නේ කිඩ්නි ඩිසීස් එකක් කියන්නේ බෙහෙත් විතරක් බීලා හරියන ලෙඩක් නෙමෙයි. එහෙම කෙනෙක් නම් මම අද කියන මේ දේවලුත් අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනේ. එහෙම කළොත් තමයි ඔයාටත් පුළුවන් වෙන්නේ වකුගඩු රෝගයක් පාලනය කරගන්න වගේම දීර්ඝ කාලයක් ජීවත් වෙන්න සාමාන්‍ය කෙනෙක් වගේම. ඉතින් එහෙමනම් මේ දේවල් දැනගන්න ඔයත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න, ඒ වගේම තව කෙනෙක් දැනුවත් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ කියන දේවල් ඔයත් නොකළොත් කියන්න කනගාටුයි, ඔයාටත් වෙන්නේ ඉක්මනටම. එහෙම නැතිනම් ඉක්මනටම වකුගඩු දෙයක් බද්ධ කරගන්න උත්සාහ කරන එක. එහෙම නැතිනම් ඉක්මනටම ඔයාටත් ඩයලයිසිස් කරන්න වෙන එක. ඒ කියන්නේ ඔයාගේ හෘදය මැෂින් එකකින් පිරිසිදු කරන්න වෙන එක. එමනම් අපි දැන් බලමු වකුගඩු රෝගයක් තියෙනවා නම් ඔයා මොනවද කරන්න ඕනි කියලා. මතක තියාගන්න, ඔයා මේ දේවල් කළොත් ආරක්ෂා වෙන්නේ ඔයාගේ හුස්ම, ඔයාගේ ජීවිතය. අංක 1. ඔයාගේ හෘදයේ පීඩනය, ඒ කියන්නේ ප්‍රෙෂර් එක, ඒ වගේම ඔයාගේ හෘදයේ සීනි මට්ටම, දියවැඩියාව පුළුවන් තරම් පාලනය කරගන්න. මතක තියාගන්න, මේ කියන රෝග දෙක තමයි ඔයාගේ වකුගඩු දෙක නරක කරන්න වැඩියෙන්ම උදව් වෙන්නේ. අංක 2. ඔයා ඖෂධ ගන්න වෛද්‍යවරයා දෙන ඖෂධ નિયમિત මාත්‍රාවට નિયમિત විදියට දිනපතාම බොන එක පුරුද්දක් කරගන්න. අංක 3. ඔයා වේදනාවට බොන බෙහෙත් වර්ග, ඔයා කැක්කුමට බොන බෙහෙත් වර්ග බොන එක වෛද්‍ය නිර්දේශය මත පමණක් කරන්න. මතක තියාගන්න, ඩික්ලෝපෙනක්, බ්‍රූපන් වගේ ඖෂධ ඔයාගේ වකුගඩු දෙක හානි කරන්න ගොඩක් හේතු වෙන්න පුළුවන්. අංක 4. ඔයා කන ලුණු ප්‍රමාණය අඩු කරන්න. වැඩිපුර ලුණු කන එක ඔයාගේ හෘදයේ පීඩනය, ඒ කියන්නේ ප්‍රෙෂර් එක වැඩි කරන්න වගේම වකුගඩු දෙක නරක වෙන්න, විනාශ වෙන්න හේතු වෙන්න පුළුවන්. අංක 5. ඔයා මත්පැන් සහ දුම්පානය කරන එක පුළුවන් තරම් ඉක්මනට නතරම කරලා දාන්න. මේ දේවල් ඔයාගේ වකුගඩු දෙක විනාශ කරන්න හේතු වෙනවා. අංක 6. ඔයා ඖෂධ ගන්න වෛද්‍යවරයා කියන විදියට, කියන ප්‍රමාණයට පමණක් වතුර පානය කරන්න. මතක තියාගන්න, වකුගඩු දෙක නරක වෙච්ච කෙනෙක්, වකුගඩු රෝගයක් තියෙන කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට වගේ වතුර බොන්න ඕන වෙන්නේ නැහැ. වතුර බොන්න හොඳ නැහැ. ඉතින් ඔයා ඖෂධ ගන්න වෛද්‍යවරයා කියන ප්‍රමාණයට පමණක්ම වතුර ගන්න, වතුර බොන්න මතක තියාගන්න. ඒක සෑහෙන්න වැදගත්. ඔයාගේ වකුගඩු දෙක ආරක්ෂා කරගෙන සාමාන්‍ය කෙනෙක් වගේ වැඩිපුර කාලයක් ජීවත් වෙන්න. අංක 7. වෛද්‍යවරයා කියන කාලයට වෛද්‍යවරයා කියන රුධිර හා මුත්‍රා පරීක්ෂණ කරගන්න. ක්‍රියැටිනින්, පොටෑසියම්, යූරින් ටෙස්ට්, ඒ වගේම සුගර් ලෙවල් සහ ප්‍රෙෂර් එක චෙක් කරගෙන යන එක සෑහෙන්න වැදගත්. අංක 8. පොටෑසියම් වැඩිපුර තියෙන කෑම වර්ග ආහාරයට ගන්න එක සීමා කරන්න. වෛද්‍යවරයා කියනවා නම් ඒ වගේ ආහාර ගන්න එක නතර කරන්න. ඒ වගේම මම ලුණු වැඩිපුර තියෙන කෑම සහ පොටෑසියම් වැඩිපුර තියෙන කෑම වර්ග ගැන වීඩියෝ එකක් මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකට දාන්න. ඒ දේවලුත් දැනගන්න ඕනේ නම් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් අවසාන වශයෙන් මේ කියපු දේවල් කරන්න. ඒ වගේම වකුගඩු රෝගයක් හැදුන කියලා ඔයා කොයි වෙලේකවත් හිතන්න එපා ඔයාගේ ජීවිතය ඉවරයි, ඔයාට සාමාන්‍ය කෙනෙක් වගේ හොඳින් ඉන්න බෑ කියලා. හරි විදියට ඖෂධ අරගෙන, හරි විදියට මේ කියපු විදියට පරිස්සම් වෙලා ඔයත් හිටියොතින් ඔයාටත් සාමාන්‍ය කෙනෙකුට වගේම හොඳින් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මම ආයේ කියනවා, ඔයා මේ කියන දේවල් නොකළොත් ඔයාට ලන් වෙන්නේ ඩයලයිසිස් කරන්න වෙන දවස. ඒ වගේම ඉතින් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.